අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව ප්‍රශ්න වාගයක් මේ අහලා තියෙන්නේ. සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ කියන ඒවා ඊටාම කෙටියෙන් පහදලා දෙන්න කියලා කියනවා. දැන් මේ සංඛාර දුක්ඛ කියන වචනේ දැනගන්න මොනවද සංඛාර කියන්නේ? සංඛාර කියලා කියන්නේ යම්කිසි දෙයක්. යපි ලෝක සම්මතයේ විවිධ දෙයට නම් තබලා තියෙනවා. මේ ද්‍රව්‍ය වස්තු වල නම් තබාගෙන තියෙනවා. අන්නේ නම් තබාගෙන තිබෙන්නා වූ ඒවා ඒ ආකාරයට ගොඩ නැගිලා එන්නේ. සජීවී වේවා අජීවී වේවා. ගොඩ නැගෙන්නේ යම්කිසි ක්‍රියාදාමයක් ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වෙනවද? ඔන්න හේතුකාරකයට කියනවා සංඛාර. ඒ වගේම හිතක් ගොඩ නගන්න, ගොඩ නැගිලා එන්නේ. යම්කිසි දෙයක් හේතු වෙනවද චෛතසිකයක්. ඒකට කියනවා හිත ගොඩ නගන සංඛාර. ඒ තමයි චේතනා. චේතනා කියන චෛතසිකේ හිත ගොඩ නගාගෙන නැගිනවා. ඉන ගොඩ නගාගෙන නැගින අර්ථයෙන් කියනවා හිත ගොඩ නගන සංඛාරයේ චේතනා කියලා. ලෝකේ සබ්බේ සංඛාරා කියන මේ බාහිර ලෝකේ සජීවී අජීවී යමක් ගොඩ නැගිනවා ඒකට හේතු වෙන කාරණයක් හේතු කරගෙන. අන්නේ හේතුකාරක කියලා කියනවා සංඛාර. එතන කියනවා ඉතින් මේ හේතුකාරකී යමක් ගොඩ නැගිනවා නම් උත්සාහයක් වීරියක් ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක කියලා වේසකින්මයි ගොඩ නැගින්න ඕනේ. නිකන් ගොඩ නැගින්නේ නැහැ. දැන් ගයක් නිකන් ගොඩ නැගින්නේ නැහැ. ගේකට සංඛාරයකින් ගොඩ නගන්න ඕනේ. ඒ කියන්නේ ගේ හදන්න බාසු නැහැලා ඕනේ වැඩකාරී ඕනේ දමුණු මහන්ති වෙන තමන්ගේ ශ්‍රමේ කාලේ ධනෙ ඔක්කොම වැය කරන්න ඕනේ. ඉතින් ඒවට දාඩිය මුගුරු පෙරා ගන්න ඕනේ. අවුව වැස බලන්න බෑ. ඔක්කොම කර කර මොකද්ද කරන්නේ? අනේ ගේ නැමැති සංඛාර කරනවා ගොඩ නගනවා. ඒ ගොඩ නගලා සම්පූර්ණ දාලා තමයි සංකතයක් හැදෙන්නේ. සංකතය කියන්නේ ඒ සංඛාරයෙන් ගොඩ නැගිච්ච දේ. ගේ නැමැති සංකතය හදාගන්න හැදෙනකන් ගොඩ නගන ක්‍රියාවලියක් කරනවා. ඒ ක්‍රියාවලිය නොකරොත් ගේ හැදෙන්නේ නැහැ. එහෙනම් ගේ හැදෙන්න සංඛාරය තමයි ඒකට වෙච්ච විහෙත මහන්සිය සහිත වැඩ පිළිවෙල. එහෙනම් අපි හවුවොත් ගේ හදන එක විහෙත මහන්සිය දින එක සැපද කියලා හවතෝ කියන්නේ. ඒක දුක මහන්සිය. නැවත මේ මහන්සිය වැහෙනවා. මොකෙන්ද? මනෝ රාජ්‍යයක් මවාගෙන මෙහෙම ගේ හැදුවා මේ පැත්තට මෙහෙම ලස්සනයි මෙහෙට පැත්ත තියෙනවා මේ පැත්තට වීදුරු දාලා මේ පැත්තේ මල් වවලා ඉතින් ඕම හිතින් හදනවා. හදනකොට අපි මවාගත්ත මුලා ලෝකයේ අතර මුලා ආස්වාදයකින් අර දුක වැහෙනවා. ඒ නිසා සංඛාර දුක්ඛේ වැහිලා තියෙන්නේ. මොකද ලෝක සත්‍ය නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටිය පිටා ගත්තාම සංඛාර දුක වැහෙනවා. මෙන්න මේ නිසා අනන්ත සංසාරේ ඉඳන් විඳපු දුක වැහිලා. විවෘත වෙන්නේ. මේ නිසා කියනවා පෙර නොදැකපු දුක උතන තියෙනවා. සංඛාර වල යථාර්ථය දැක්කනම් නිත්‍ය සුඛ අත්ත වශයෙන් තිබිච්ච දෘෂ්ටිය නැති වෙලා ගියා නම් අන්න එතන ඇත්ත පේන්න පටන් ගන්නවා අසාර දෙයක් ගොඩනගන්න මං කොච්චර වෙහෙස විඳිනවද? ඒ වෙහෙස ඔක්කොම දුකක් නේ. අන්න එදාට ඒ දුක දකින්න. ඇඟවිලා තිබිච්ච එක. ඉතින් දුක්ඛය. මේ ලෝකේ යමක් දුකයි කියලා සම්මත නම් ඒ සම්මතදී ගොඩ නැගිච්ච තැන් පටන් දුක දෙනවා. ඒකේ අමුතුවෙන් කියන දෙයක් නැහැ. දුකෙන් පිරලා තියෙන්නේ. යනික මොකක්ද තියෙන්නේ? සංඛාර දුක ඊළඟට විපරිණාම දුක. විපරිණාමය කියන්නේ වෙනස් වීමේ දුක කියලා කිව්වට ඒක නෙමෙයි පොතේ වෙන්නලා තියෙන්නේ. අටුවාවල විග්‍රහ කරනවා යම් කිසි දෙයක් Taman අකමැති තත්ත්වයට පරිවර්තනය වෙනවද? අන්න ඒක විපරිණාමයයි. එහෙනම් අපි යම් කිසි දෙයක් හොඳයි කියලා බලාපොරොත්තු වෙලා ගොඩනගාගත්ත හැම දෙයක්ම කොයි මොහොතේ හරි Taman අකමැති දෙයකටපත් වෙනවා. අකමැති පරිණාමයන් සිද්ධ වෙනවා. මෙන්න මේවා මහ දුකමයි. Taman කැමති නැහැ මේකක් වෙනවා. නමුත් වෙනවා. මෙන්න මේකට කියනවා විපරිණාම දුක්ඛය. ඔන්නේ දුක් තුනකින් පිළිමින් තමයි මේ ලෝකේ ආස්වාද පතේ හඹාගෙන යන්නේ. ඕක තමයි තේරුම් ගන්න. ඕක වෙහිලා තියෙන්නේ ආවර්ජනා කරන්නේ නැති නිසා. ආවර්ජනා කරනවා නම් පේනවා ආස්වාද මාත්‍රිය ගොඩනගා ගන්න ආදීනව දෙන්නා වූ දුක් කරදර දෙන්නා වූ මේ කියන මේ දුක ඒ වගේම සංඛාර දුක විපරිණාම දුක කියන දුක් ගිනි කොච්චර විදිනවද කියලා පේන්න පටන් ගන්න විමර්ශනය කරලා බැලුවා. එතකොට මොකද වෙන්නේ? ඒක මහා දුක් ගොඩක් හැටියට ගොඩ නැගින ආකාරය දකින්නවා. ඒ හේතු වලින් මේ මොහොතක් විතරක් නෙමෙයි දුක විඳින්නේ. ওই දුකට ප්‍රතිචාර දෙන්න ගිහිලා කරන අපරාධ වලින් අවුරුදු ලක්ෂ කෝටි ගණන් සතරපායි දුක් විඳින හේතු වෙන කාරණේකුයි ගොඩනගා ගන්නවා. එහෙනම් මේක තරම කොච්චර භයානකද කියලා ධර්මානුකූලවම හිතනකොට අර ආස්වාද මාත්‍රයකට ඇයිලා හිටන් කරගන්න අපරාධෙ මෙච්චර නම් ඒ ආස්වාද මාත්‍රේම අමරවුගලක් නේ. ඒකේ මොනවද ඉතුරු කරන්නේ? ඒ ආස්වාදයේ කෙලවරට යනකන් ගියත් ඉතුරු කරන දෙයක් නැහැ කියලා දකින්න. හරයක් ඉතුරු නොකර ගෙවිලා යන ශූන්‍ය ආස්වාදයක් නිසා මෙතර විනාශයටපත් වෙන මගක් මොකට මම ගන්නවා කියලා ධර්ම අවබෝධය ලැබෙනකොට හිත මිදිලා යනවා ආස්වාදී. ඊට පස්සේ ආස්වාදී සැපක් කියලා දැක්ක ආස්වාදී මර උගුලා දුක් ගින්නක් කියලා දකින්න සත්‍යයටපත් වුනහම දුක්ඛාරය සත්‍ය දකින්න. එනයි ධර්ම චතුරාර්ය සත්‍ය දැකන එතනම සෝදාපන්නයි. පළවෙනි තැන. ඉතින් දකින්න ක්‍රමේ. මේ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ හිතා කෙටියෙන්නේ තමයි විග්‍රහ කළේ. ඊට පස්සේ කියන්නේ මොකක්ද මේ පංචකාමය පිනවන දෙයට ඇලීමෙන් ඒ දේ පසුපස හඹා යාම
දුකක් ලෙස වටහා වැටහේ. නමුත් ගැටීමෙන් තොර වූ ලැබෙන දෙයට ඇලීම දුකට පත්වන රූපෙන් නැදෙන ඕක දැන් මෙතන කියුණා. දැන් අපි ගැටීමකින් තොරව ඇලීම එනකොට ඇලීමටපත් වෙලා ඒ දේ තුල එනකොට අපිටපත් වෙන්නේ මොකද්ද? අපි දෙන ආහාරය ඇලීමට හේතු වෙන ආහාරය. ගැටීමටපත් වෙන්න තියෙන පුණ්‍ය වාසනාවක් හරි තිබිලා එනවා හොඳ පැත්ත. හොඳ පැත්ත මෙන්නේ අපි ඒකේම ඇලෙනවා. ඒක තව තවත් ඇලෙන්න හේතු වෙනවා. ගැටීමක් එනවා නම් ධර්ම අවබෝධය තියෙන කෙනාට මේක මේ දුකත් එක්කනේ ඉන්නේ කියලාවත් දැයිලා හිටන් පොඩ්ඩක් මිදෙන්න හිතෙනවා. ගැටීමක් එන්නේ නැත්නම් තවත් අවිද්‍යාවේ මුලාවටපත් කරලා හිටන් ආස්වාදී කිසි ප්‍රශ්නයක් නැහැ විඳින්න තියන් තියෙන ලෝකේ. ඔය අදහස આવොත් එහෙම මොකද වෙන්නේ? ආස්වාදයට ආහාරය තව තවත් දෙන්න පටන් ගන්නවා බය නැතුව. මොකද ආදීනව දකින්න නැති හින්දා. ආහාර ආදීනයක් නැති අයට දකින්න හරි අමාරුයි. ඒ නිසා බුදුරේ බුදු වෙන්නේ නැහැ බබලෝ හරි දෙව්ලෝ හරි. මොකද ඒ දෙකේ තියෙන ආස්වාද වැඩි. ගැටීම් අඩුයි පේන්නේ. එහෙනම් ගැටීම් බොහෝ කොට පේන්නේ මේ මනුස්ස ලෝකේ තියෙන තැන්වලමයි. ඉතින් ඒවැය තියෙන කාලෙදී මොකද වෙන්නේ? අපිට පේන්නේ නැති දේවල් සියුම් මනසට පේන්න පටන් ගන්නවා. දැන් මේකේ තේ ප්‍රශ්නයක් අහලා තියෙනවා කිතන මොකද්ද? මේ උදාහරණයක් වශයෙන් සිදුහත් කුමරු පංචකාම සැප උපරිම ලෙස ලැබුණත් ඒවා නිසාරුයි. දැන ගිහිගේ කලකිරලා කියලා වෙනවා. නමුත් මේ ලැබීම හේතු කොට ලැබෙන දේ භුක්ති විඳීම හරයක් නැති දුක් පවත්වන දේ ලෙස පුනර්භවයක් නොදකින කෙනෙක් දැනගන්නේ කොහොමද කියලා මේ අහන්නේ. ඉතින් පුනර්භවයේ දැනගන්නවා කියන එක අපි දැනගන්නේ ඥාන සම්පවිත දැනගත ක්‍රමයක් තියෙනවා. දැන් අපි දැනගන්නා විවිධ ක්‍රම වලින් යම් කිසි සැපයක් එනවා නම් Tamanට ඒ සැපේට බාධාවක් එන්නේ නැත්නම් බාධාවක් නොවෙන්න හේතුව මොකද්ද කියලා බලනවා. ඒ බාධාවක් නොවෙන්න හේතුව බලනකොට ඒකෝ ධන බලය, ඒකෝ කුල බලය, ඒකෝ නිල බලය, සේනා බලය මේ බාහිර දෙයකින් වට කරලා හිටන් ඒකට හැකවන්න දෙන නිසායි මේක සිද්ධ වෙන්නේ. එහෙම දෙයක් දකින්න. හැබැයි එහෙම දෙයක් දකින්නකොට ලෙඩ හැදෙන එක වළක්වන්න එහෙම ඕකෙම බෑ. සේනා බලයක් තියෙනවා, ධන බලය, කුල බලය, නිල බලය ඔක්කොම තියෙනවා, සම්පත්තියක් තියෙනවා. හැදෙනවා පිළිකාව. දැන් ඕකට මොකද කරන්නේ? කාටද කියන්නේ? මොන බලයේ තිබුණා කරන්න දෙයක් නැහැ දැන්. දැන් ඒ නිසා තමයි උන්වහන්සේට හැදිච්ච නැති එක සතර පෙර නිමිති වලින් දැක්කේ. මහලු වෙන්නේ ඉස්සෙල්ලා මහල්ලේ දැක්කා. මමත් මෙහෙම මහලු වෙනවාද මේ කොච්චර හොඳින් හිටියා. වෙනවනේ. ඉතින් මම මේ කොච්චර හොඳින් හිටියත් මතු මහලු වෙනවා නම් මෙතෙන්ටපත් වෙනවා නම් මගේ මේ තරුණ භවයේ තියෙන හරිය මොකද්ද? ඒ ඥානෙට එහෙම ගෝචර වුණා. මෙච්චර සැප සම්පත් තියෙනවා. අනිත් ලෙඩෙක් දැක්කා. ඉතින් මෙච්චර සැප සම්පත් තියෙන මට ලෙඩ නොවි ඉන්න පුළුවන්. ඒක උරුමේ නැද්ද? මේ ලෙඩ වෙන කයක්මයි. ඒක ඉන්න පුළුවන් කොයි මොහොතේ. ඒක නැහැ කියන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට බුදු විලත් ඉතුරුලා නම් කොන්දේ අමාරුවක්. අපි හිතා ඉන්න එක තිබුණා උන්වහන්සේ කොන්දේ කැක්කුවේ කොච්චර හැදිලා ඉඳලා ගිහිවතේ ඉන්න කාලේ. බෝධිසත්ව කාලේ. බුදු විලත් ඉතුරු ටික ඔච්චර කැක්කුම හැදුණා නම් අපි හිතා ඉන්න සම්පත්තිය උන්වහන්සේ වෙනසක් දැකලා නැද්ද? බෝධිසත්ව කාලේ සැප විඳිනකොට මොන මගුලක් දෙන්නේ කොන්දේ කැක්කුවක් හැදිලා මට විශ්ස ගන්න බෑ, නැගිට ගන්න බෑ, එහාට පිටින්න බෑ. ওই අවස්ථාවේ කොච්චර ඉන්නේ? දෝකර අර සේනා බලේ, ධන බලේ, රාජ්‍ය බලේ මොනවා තියුණා පුළුවන් ද කරන්නේ? එන උන්වහන්සේ දකින්නවනේ මේකේ තියෙන අසාරත්වය. ඉන මෙන්න මේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ හතර මොන ජාතිය බලයකින්වත් වෙනස් කරන්න බැරි නිසා ඕකටපත් වීම ස්වභාවය නිසා ඥානවන්තකමින් උන්වහන්සේ දකින්නවා. මේකට උරුම කයක් ඇති මම කොහොමද මට එහෙම එකක් නැහැ කියලා දැනසෙන්නේ? කොයි මොහොතේ එන්න බැයිද? මේ ඒ වගේ ඉන්න ශරීර වලට එනවනේ මේ වගේ ඒ ශරීරයක් නේ මේ තියෙන්නේ. අනික අර මැරිලා තියෙන්නේ. අර ලෙඩ වෙලා යන්නේ, ඔත්පල වෙලා ඉන්නේ. ඒතර මහලු විලාවේ හැරිමි ටික ගහ යන්නේ. ඔය මැරිලා හිටන් කුරු පණුවන් ගහන්නේ. මේ જાතියෙම තියෙන ස්වභාවික ශරීරයක් නේද? ඉතින් ඒකනේ මේ තත්ත්වය දැම්මට ඒක නෑ කියලා. මං කොහොමද එහෙම නැති එකක් මට හම්බුණා කියලා දැනසෙන්නේ. ප්‍රඥාවට මෙන්න මෙහෙම දකින්නවා. දකින්නකොට කොච්චර ප්‍රියමනාප කයක් තිබුණත් ඒකේ ඇලීම අත්හැරෙනවා. ඕක අත්හැරන එක වැඩක් නෙමෙයි. මේ කය අත්හැරලා දෙව්ලෝ බබලෝ කියලා කල්ප ගානක් ජීවත් වෙන කාලෙක හිටියා. ඒ ඥානවන්තකවල වැටෙනවා. මේක ස්ථිර එකක් නෙමෙයි. මේකෙන් ගියාට පස්සේ ආයිසරයක් මිනිස්සෙක් කියලා උපදින්න පුළුවන්. එදාට කුණු කය ලැබෙනවා. එදාට මට මෙහෙම දුක් විඳලා හිටන් මහා දුක් වල පැටලෙන්න වෙනවා. අනාගතයක් එහෙම තියෙන ඉවර නැන්නා. ඒ වගේම තවත් මොනවා හරි පාපයක් පරිදිලා හතර පාටි ගියොත් එහෙම
ඒක අනන්ත දුක් විඳින්න වෙනවා. එහෙම එකක් අනාගතයේ තියාගෙන මං අද මේ අවුරුදු ලක්ෂ කෝටි ගණන් සැනසෙල්ල ඉන්නවා කියොත් මොනතරම් මෝඩකමද? එහෙමත් දකින්නවා. එහෙනම් මේකයි ආස්වාදිත වඩා මහා ආස්වාද තියන අය දැකලා ඊටන් ඒ වෙනු කලකිරිනවා. එහෙනම් කවදා හරි මේ ලෝකේ දිවසින් පහළ දැක්කත් Tamante හිත තියාගන්න තැනක් තියෙනවා කියලා තැනක් දකින්න නැතුවම අන්න එතන పూర్වේ නිවාසානුසය ඥානීලු ඥානීය පහළ වෙනවා. චුතෝපා ඥානී ලෝක සත්‍යය නේන හැටි දැකලා ඥානීය පහළ වෙනවා. ලෝකේ හරියක් නැහැ. කොච්චර හරි රවට්ටන එක විසා. හොඳ එකක් තිබුණා කියලා తాවකාලික රවට්ටන එක ඇත්තක් නෙවෙයි නා. මොකද්ද මේකේ සැනසීලා අල්ලගන්න තියෙන්නේ. අන්න එහෙම දකින්නවා. ඉතින් ඒ දකින්න මොකද එන්නේ ඒකෙන් මිදිලා යනවා.